සැබෑම ෆියලස් ක්‍රිකට් එකක් ගහපු ක්‍රිකට් ක්‍රීඩාවේ ට්‍රූ පවර් හිටර් කෙනෙක් පසුගිය සතියේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නා. ඔහු නමින් ග්ලෙන් ජේම්ස් මැක්ස්වෙල් කියන ඔස්ට්‍රේලියාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවෙච්ච ලෝකයක් ආදරය කරපු අති දක්ෂ ගණයේ තුන්වෙනි ක්‍රීඩකයෙක්. ග්ලෙන් මැක්ස්වෙල් කියන මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා සමහර තරගවල දක්ෂ පන්දු යවන්නෙකුත් වුණා. ඇත්තරම කිව්වොත් ග්ලෙන් මැක්ස්වෙල්ලා වගේ මේ වගේ ප්‍රබල චරිතවල ක්‍රිකට් වල ආරම්භයේ ඉඳලා අවසානය වෙනකම්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩාවක් මේ වගේ සුපිරි චරිත ඔස්සේ බලන්නට තරම් අපි වාසනාවන්ත වුණා. කොටින්ම කිව්වොත් මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ වයසට ගියේ අපිත් එක්කමයි. ග්ලෙන් මැක්ස්වෙල්ලා වගේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වුණේ පන්දුව බවුන්ඩරි ලයින් එකෙන් එළියේ තියන්නමයි. මේ වගේ භයානක පිතිකරුවෝ ෆෝම් වෙච්ච තරගවල ඔවුන්ට හැකියාව තිබුණා පන්දු යවන්න නොසලකා පිටියේ ඕනිම තැනකින් පන්දුව එළියට දාන්න. 2012 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙන ග්ලෙන් මැක්ස්වෙල් කියන්නේ ක්‍රිකට් ලෝක කුසලාන 3ක හිමිකරුවෙක්. ඔහු 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ හිමිකරුවෙක්. ඒ වගේම ග්ලෙන් මැක්ස්වෙල් කියන්නේ 2021 T20 World Cup එකේ හිමිකරුවෙක්. ඒ වගේම 2023 ලෝක කුසලානයේ විනිං රන් එක ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලබා දුන්න 2023 ලෝක කුසලානයේ හිමිකරුවෙක්. ඉතින් 2023 World Cup එකේ ඇෆ්ගනිස්තාන් කණ්ඩායමට ගහපු ඒ ලකුණු 200ක මම හිතන්නේ ඒ වගේ ඉනිමක් ආයේ කවදාවත් අපිට බලන්නට බැරි වේවි. ඒ වගේම ග්ලෙන් මැක්ස්වෙල් කියන්නේ අති දක්ෂ ගණයේ පන්දු රකින්නෙක්. ඉතින් ඔබට මතක නම් 2016 පල්ලකැලේදී ග්ලෙන් මැක්ස්වෙල් අපිට ගහපු පාරවල් ටික. එදා ඒ තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අපිට විරුද්ධව ලකුණු 263ක් ලබා ගත්තා. එදා මැක්ස්වෙල් නොදැවි ගහපු ඒ 145 පල්ලකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉඳගෙන ලයිව් බලන්න තරම් මම එක අතකින් අවාසනාවන්ත වුණා. තව අතකින් මම වාසනාවන්ත වුණා. මුළු ජාත්‍යන්තර තරග 272කදී ජාත්‍යන්තර මුළු ලකුණු 6993කට හිමකම් කියන ග්ලෙන් මැක්ස්වෙල් ODI බැටිං ස්ට්‍රයික් රේට් එක 126.7ක සහ T20 ස්ට්‍රයික් රේට් එක 155ක වගේ ඉහළ අගයක රඳවාගෙන තිබුණු ක්‍රීඩකයෙක්. ඒ වගේම ග්ලෙන් මැක්ස්වෙල් කියන්නේ ජාත්‍යන්තර කඩුළුත් 128කට හිමිකම් කියන ක්‍රීඩකයෙක්. ඉතින් මේ වගේ ක්‍රීඩකයෝ මෙල්ල කරනවා කියන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ස්වර්ණමය යුගයේ අපිට හිටපු ඒ යක්කුත් එක්ක මේ වගේ ක්‍රීඩකයොත් මෙල්ල කරන්න අපිට ඒ කාලේ හැකියාවක් තිබුණා. ඉතින් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම යක්කු සටන් කරපු මේ වගේ ක්‍රිකට් යුගයක් බලපු මිනිස්සු මොනතරම්නම් වාසනාවන්තද කියලා මේ තරඟ නැවත බලන වාරයක් පාසා මතක් වෙනවා. කරුණු